මේ මාධ්‍ය සාකච්ඡාවේ මැද ඉන්නේ හිටපු විපක්ෂ නායක සමග ජන බලවේගය. ඒතර ඔහු උක් වගා කරන උක් ගොවියෙක්ද අපේ ආයතන උක් දෙන කෙනෙක්ද නැද්ද කියන එකට වඩා ඉතා පැහැදිලිව අපි දන්න දේ තමයි ඔහු දේශපාලන උවමනාවක් වෙනුවෙන් තමයි මේ මාධ්‍ය හමුව තියන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ඉන්නේ සමගි ජන බලවේගයේ විපක්ෂ නායක සමගි ජන බලවේගයේ ජගත් മന്ത്രിවරයා. ඊට පස්සේ දකුණු පැත්තෙන් ඉන්නේ පොහොට්ටුවේ മന്ത്രി සුගත්. ඒතර මේ සුගත්ලා ජගත්ලා තමයි මේක ඉන්නේ මේ. හැබැයි මේ ප්‍රවෘත්ති පළවෙනිව බලන්න. දැන් අද උදේ මම දැක්ක අර හැමදාම මෙවැනි ප්‍රවෘත්ති වලින් කුලප්පු වෙන නයි නාලිකාවේ නයි මුදලාලිගේ නයි පැටයෙක් උදේ කතා කරනවා. එයා කතා කරලා කියනවා දැන් මේ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නලු. මොකද්ද? මේ අපි දැන් සීනි කර්මාන්තේ වහලා දාන්න හදනවා කියලා. මේක සිරිමාව බණ්ඩාරනායක මැතිතුමියගේ කාලේ ඉඳලා තියෙන එකක්. මේක වහලා දාන්න හදනවා කියලා ඒ නයි පැටියා කියනවා. ඉතින් ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න ගොනාගෙන් ඉස්සෙල්ලා අහන්න එපයි. ගොනා කියන්නේ අපිටනේ. ඒක තමයි මම තමයි ගොනා එතකොට. එහෙනම් මගෙන් එයා අහන්න ඕන කතා කරලා ඔයාලා හැරෙන්නේ මේ පොල් පැලේ කන්නද කියලා. මොකද මාධ්‍ය අයිතියක් තියෙනවා මාධ්‍ය වලින් අයිතියක් තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රවෘත්තියක් ආවා මේ ප්‍රවෘත්තිය අනිත් පැත්තෙන් අහන්න. මගෙන් හරි මේ සභාපතිතුමියකින් හරි මේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකතුමියකින් හරි ඒ නයි නාලිකාවේ නයි පැටියෙකුට කතා කරලා උදේ පාන්දර අහන්න පුළුවන්. ඕගොල්ලෝ මේ හැරෙන්නේ ගුණා හැරෙන්නේ පොල් පැලේ කන්නද කියලා. තවත් මේ අර ඔක්කොටම කලින් ඉහළින් ඉඳගෙන ඇත්ත කියන නාලිකාවේ දාන්නේ මොකද්ද මේ? ඒ නාලිකාවේ දානවා ආසියාවටම සීනි බෙදනවා කියපු සීනි කන්තලේ සීනි කර්මාන්තශාලාව වැහෙන ලකුණු. කියලා සීනි මේ වල මිටි ටිකකුත් ෆොටෝ එකට දාලා. දැන් සීනි කන්තලේ සීනි කර්මාන්තශාලාවක් වැහෙන්න දැන් ඇරලා තියෙනවද? කන්තලේ ඇරිච්ච සීනි කර්මාන්තශාලාවක් තියෙනවද? වැහෙන්න නම් ඇරිච්චයක් තියෙන්න බෑ. කන්තලේ සීනි ඇටයක්වත් හදන සීනි කර්මාන්තශාලාවක් තියෙනවද? දැන් මේ ප්‍රවෘත්තිය දාලා පෙන්වන්න හදන්නේ මොකද්ද? කන්තලේ සීනි හදනවා කියලා. කන්තලේ උක්වවන්නෙත් නැහැ සීනි හදන්නෙත් නැහැ පරණ යකඩ වලට විකුණන්න දාලා තියෙන්නේ. ඒ විකුණන්න දාලා තියෙන තැන දැන් සීනි හදනවා කියලා පෙන්නනවා. ඒ සියල්ලට ඉහලින් ඇත්ත කියන කට්ටිය. සියල්ලට ඉහලින් පච කෙලිනවා. මේ පෙන්නේ. දැන් මේක දැක්කන් පස්සේ කාට හරි හිතනවා කන්තලේ සීනි කර්මාන්තශාලාවේ මේ දවස්වල සීනි හදනවා කියලා. කන්තලේ සීනි කර්මාන්තශාලාවේ සීනි හදන්නේ නැහැ. ඇයි එහෙම මේවා ඉතා සැලසුම් සහගතව මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න හදන ප්‍රවෘත්ති මේවා. ඒකයි මම ස්තුතිවන්ත වෙන්නේ මේ සල්ලි අරගෙන හදන ප්‍රවෘත්ති හදන අය වෙනුවට ඒ සල්ලි දෙද්දිත් මුදල් ප්‍රතික්ෂේප කරන මාධ්‍ය වාර්තාකරුවන් ඉන්නවා. මාධ්‍යවේදීන් ඉන්නවා. මම උන්ට ඇත්තටම හිතනම ආචාර කරන සමාජ මාධ්‍යවල වෙබ් අඩවිවල මේක ප්‍රවෘත්තියක් බවට පත් නොකරපු අයට. හැබැයි මෙහිම ප්‍රවෘත්ති තමයි පටන් අරගෙන මහා මතයක් බවට පත් කරන්නේ. ඒක පිටිපස්සේ ඉන්න අය තමයි දැන් මේක විනාශ කරන්න බැරි වුණාම අපි තීරණ අරගෙන ඉවත් කරපු අය. සහ මේක ඇතුළට ගන්න උත්සාහ කරන අයට එන්න ඉඩ හදන්න නැති නිසා. ඒක නිසා අපි කියනවා මේ ආයතන රැක ගන්න නම් විශේෂයෙන් මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ ආයතන විනාශ කරලා තියෙන මීට කලින් මෙහෙම තමයි. මේ රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය ආයතන විනාශ කරලා තියෙන්නේ සැලසුම් සහගතව. ඒවා ගත්ත කට්ටිය මිලදී ගත්ත කට්ටිය ඔක්කොම මේක පිටිපස්සේ ඉන්නවා. මේකෙන් සල්ලි ගන්න කට්ටියක් ඉන්නවා. වෙළඳාම් ඉන්න කට්ටියක් ඉන්නවා. මේක ජනතාවගේ අයිතියක් තියෙන ආයතන ජනතාවට සාධාරණ මිලකට සීනි ටික දෙන්න තියපිච්ච ආයතන තියෙන ආයතන දරුවන්ට හරි කවදා හරි පේන්න තියෙන ආයතන මේවා විනාශ කරන සලස්මක් එක්කම ඉන්නේ. ඉතින් මේවා ආරක්ෂා කරගන්න ආණ්ඩුවක් ආවට පස්සේ මේක ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන ආණ්ඩුවක් ආවට පස්සේ ඒගොල්ලන්ට මේවා දරා ගන්න බෑ. මොකද අපිව සල්ලි වලට ගන්න බෑ. මේ අපේ ඉන්න නිලධාරීන් කවුරුත් සල්ලි වලට ගන්න බෑ. ඒක නිසා ඒගොල්ලෝ මඩ ගහන්න පටන් අරන් තියෙනවා. අපහාස කරන්න පටන් අරන් තියෙනවා. මේක තමයි ඇත්ත තාත්තේ.